ළමයින්ට අකුරු කියවද්දි සරියුත් හාමුදුරුවෝ පැත්ත පලාතකවත් නැහැ. අර වෙන කොහෙද ඉන්න දෙවි කෙනෙක් ගහලා රූපයක් තියලා පහන් පත්තු කරලා දෙයි හාමුදුරනේ මේ දෙවියන්ට ප්‍රඥාව තියනවද කියලා මම කියන්න යන්නේ නැහැ. දේව පුරාණයේ තියෙන කතන්දර කියවුවාම ඔයත්තන්ට මේ දෙයියන්ගේ ප්‍රඥාව ගැන හිතා ගන්න පුළුවන්. මම එකක් කෙටියෙන් කියලා බන නවත්තන්න. ඔය කතරගම දෙයියෝ ඝන දෙයියෝ අයියයි මල්ලීලුනේ. කතරගම දෙයියෝ ඇවිල්ලා කිව්වා මේ මං කියන කතාවක් නෙමෙයි හින්දුන් විශ්වාස කරන දේව පුරාණයේ තියෙන කතා. කතරගම දෙයියෝ කිව්වලු මං කැලේ යද්දි ලස්සන ගෑනු කෙනෙක් දැක්ක වල්ලි අම්මා කියලා මට ඒ ගෑනු කෙනාට හිත ගියා. හැබැයි ආඩම්බරයි යාළු කරගන්න ක්‍රමයක් කියන්න කියලා. ඝන දෙයියෝ කිව්වලු මං අලියෙක්ගේ වෙස්සේ මවාගෙන එන්න. එතකොට මේ ගෑනු කෙනා බය වෙලා ඔයාගේ ඇඟට පණි ඔයා එතකොට කොහොම හරි යාළු කරගන්න කියලා. පිරිත් පෑන් කෙන්ඩියක් දුන්නලු අතට මේ පෑන් කෙන්ඩියෙන් මට ඉරාවරට යන්න කලින් පෑන් ගිහින්ද නැත්තම් මං සදාකාලික අලියෙක් වෙලා ඉඳී කියලා. ඔන්න දැන් අලි වෙස්සේකින් ආවා. වල්ලි අම්මා බය වුණා. කතරගම දෙයියන්ගේ ඇඟට පැන්නා. ඒ දෙන්න කැලේ ඇතුළට ගියා වෙන ලෝකෙක පාවුණා. අන්තිමට ඉරාවරට ගියා. ඉරාවරට යාගෙන එද්දි මතක් වුණා අර පෑන් කෙන්ඩිය. ඒ පාර අරගෙන ඇවිල්ලා පෑන් කෙන්ඩියෙන් ගැහුවේ අර අලියාගේ ශරීරයේ පිටිපස්ස පැත්තට. ඒ පැත්ත මිනිහෙක් වුණා ඔළුව ඉතුරු වුණා. ඔහොම තමයි ඝන දෙයියෝ බිහි වුණා කියලා දේව පුරාණේ කියන්නේ. එතකොට ඒ දෙයයන්ට ප්‍රඥාව තියනවාද? මට තියෙන ප්‍රශ්නේ ජීවිතේ අවදානමක දාගෙන මම එහෙම එන්නම් උඹ මට විදපන් කියලා තව කෙනෙක් ගැන විශ්වාසය තියපු කෙනෙක්. අනේ මට නම් එහෙම තේරෙන්නේ නැහැ ප්‍රඥාවක් එහෙම තියනවා කියලා. මම මේ අපහාසකට නෙමෙයි කිව්වේ. ඔයත් තව ටිකක් හිතන්න අපි බෞද්ධයෝනේ. බෞද්ධයන්ගේ ප්‍රඥාවට අධිපති කෙනා සාරිපුත් හාමුදුරුවෝ. අපි ගෙවල් වල සීවලී හාමුදුරන්ගේ රූපේ ගහගෙන ඉන්නවා. මොකද විශ්වාසයක් තියෙනවා අපිටත් කණ්ඩ හම්බ වෙයි කියලා. අපි මේ බඩට ලොල් වෙච්ච જાතියක්. අපි නිවන් මාර්ගයට කැමති නම් සරියුත් හාමුදුරනේ උතර ඉන්න ඕනේ. ප්‍රඥාව අතර අධිපති සරියුත් හාමුදුරගේ රූපෙවත් සමහරුන්ට මතක නැහැ. මේ ශාසනයේ හිටපු හරි ලස්සන හාමුදුරු කෙනෙක් නේ. උන්වහන්සේගේ මූණ රවුම්. හරිම කරුණාවන්තයි. මිනිස්සු ඉස්සර හිතනවලු සරියුත් හාමුදුරු මොන තරම් ලස්සනද කියලා. උන්වහන්සේ hina වෙද්දී හරිම සිරියාවන්තයි.